තේරු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම. ඒ තමයි ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍ර පිළිබඳව. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අපි වීඩියෝ එකට. ඉතින් අපි පළවෙනි පාඩම තමයි අපි ඉස්සරහම බලමු මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා. මූලාශ්‍රයක් කියන්නේ කෙටිම කිව්වොත් සාක්කියකට සාක්ෂියක් තමයි මූලාශ්‍රයක් කියන්නේ. අතීතයේ අතීතයේ ජීවත් වූ මිනිස්සුන්ගේ විවිධ වූ ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු සපයන දෙයකට තමයි අපි කියන්නේ මූලාශ්‍රයක් කියලා. ඉතින් මේකට සරල උදාහරණයක් ගත්තොත් හරියට පොලිසියෙන් අපරාධයක් හොයන්න විවිධ සාක්ෂි හොයනවා. ඒක උදාහරණයක් ගත්තොත් CCTV කැමරා වෙන්නේ. එතකොට ඉරිසාකුණනේ ඒ වගේ විවිධ සාක්ෂි වෙනවා. අන්න ඒ වගේ දෙයකට තමයි අපි මේක ඉතිහාසයේ පැත්තට ගත්තොත් අ, ඒ වගේ සාක්ෂියක තමයි අපි කියන්නේ මූලාශ්‍රයක් කියලා. අතීතයේ ජීවත් වූ මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් තියෙන පිළිබඳව තොරතුරු සපයන දෙයකට තමයි අපි කියන්නේ මූලාශ්‍රයක් කියලා. මේක ප්‍රධාන බෙදීම් විදිහට ගත්තොත් ප්‍රධාන කොටස් දෙකකට කඩන්න පුළුවන්. පළවෙනි සාධකය තමයි සාහිත්‍යමය වශයෙන් තියෙන මූලාශ්‍ර. අපි කියනවා පොත්පත්. දෙවෙනි එක තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. අ, උදාහරණයක් ගත්තොත් නටබුන්, සෙල්ලිපි ඒ වගේ දේවල් කොටලා තියෙන දේ තමයි අපි කියන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා. සාහිත්‍ය මූලාශ්‍රයට උදාහරණ ගත්තොත් හොඳම උදාහරණ ටික තමයි දීපවංශය, මහා වංශයේ තියෙන තොරතුරු. ඒතර පුරාවිද්‍යාත්මක නටබුන් තියෙනවා. නටබුන් වලින් ගත්ත සාක්ෂි ඒතකොට සෙල්ලිපි වලින් ගත්ත ඒවා. මේවට තමයි අපි කියන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා. දැන් ඔයාලට තේරෙන්නේ නැති සරල මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා. ඒතර මම දැන් කතා කරා මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා කියලා මම කතා කරා. ටිකක් කතා කරනවා සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මොකක්ද කියලා. අතීතයේ මිනිසුන් විසින් අකුරින් ලියලා තියෙන දේවල් වලට තමයි අපි කියන්නේ සාහිත්‍යමය මූලාශ්‍ර කියලා. අතීතයේ හිටපු මිනිසුන් විවිධ වූ තොරතුරු ලියලා දෙනවා අකුරින්. ලංකාවේ අතීතයේ ගොඩක් පොත් ලිව්වේ පුස්කොළ පොත්වල. දැන් වර්තමානයේ විදින ගොඩක් කොළවල, කළු රෑල්ලේ ඒ වගේ දේවල් ලියන ගන්නේ. අතීතයේදී ගත්තේ පුස්කොළ පොත්වල. මෙවුවා අවුරුදු ගාණක් විනාශ වෙන්න නැතුව තියෙන්න පුළුවන්. විනාශ නොවි තියාගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ පුස්කොළ පොත්වල ලියනවා කියන්නේ ඒක තමයි. ඒක සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් දේශීය හා විදේශීය කියලා ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වෙනවා. අපේ රටේ ඉතිහාසය ගොඩනගන්න මහා වංශය, දීප වංශය වගේ පොත් ගොඩාක් උදව් වුණා. මේවා තමයි ප්‍රධානම සාක්ෂි අපේ අතීතයේ තොරතුරු ගැන දැනගන්න. මේ අතරින් වැදගත්ම දේශීය මූලාශ්‍ර සහ කතුවරුන් කීප දෙනෙක් පිළිබඳව බලමු. පළවෙනි එක තමයි දීප වංශය. දීප වංශයේ ලියුව කෙනෙක් ගැන දැනට සඳහන් කරන්නේ නැහැ. අපි ඒකට කියන්නේ අඥාතයි කියලා. මහා වංශය ලියුවේ කවුද? මහා වංශය ලියුවේ මහා නාම හිමි. ඒතර තූප වංශය කරේ පරාක්‍රම පඬිතු හිමි තමයි තූප වංශය ලියුවේ. රාජාවලිය ගත්තත් ඒ මූලාශ්‍රෙත් අඥාතයි. ලියපු කෙනෙක් තාම හොයාගන්න. මෙතන මහා වංශයේ ලියපු කතුරේ මත තියාගන්න කෙටි ක්‍රමයක් ගත්තොත් මහා වංශ මහා කියන කැලේම තමයි මහා නම් හිමිගේ
මුල් නම සඳහන් වෙන්නේ. මේ කෙටිය මතක තියාගත්තොත් මුලින්ම නම හොයාගන්න පුළුවන්. එතකොට ථූප වංශය ගත්තොත් මේ ථූප කියන එකෙන් මතක තියාගන්න ථූ කියන ථූප වංශය. පයන්න කියන්නේ පරාක්‍රම පඬිත කියන. මෙන්න මේ විදිහට කෙටි මතක තියාගත්තොත් ඔයාලට විභාගයට ලේසියෙම උත්තර ලියා ගන්න පුළුවන්. ආ අපි ඊළඟ අපේ දෙවෙනි පොයින්ට් එක තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. මේක ප්‍රධාන සාධකය තමයි සෙල් ලිපි. සෙල් ලිපි කියන්නේ පොළොවේ කැණීම් වලින් පොළොව මතු පිටින් හමු වන ඉතාම පැරණි දේවල් තමයි සෙල් ලිපි කියලා කියන්නේ. සෙල් ලිපි කියන්නේ පොළොව කැණීමෙන් හෝ පොළොව මතු පිටින් හොයාගත්ත ඉපැරණිම දේවල් තමයි සෙල් ලිපි කියලා කියන්නේ. මේවා ගල් වල තමයි කොටලා තියෙන්නේ. ගල් වල කොටා ඇති අකුරු වලට තමයි අපි කියන්නේ සෙල් ලිපි කියලා. මේවා කවදාත්ම වෙනස් කරන්න බැරි දේවල්. සාහිත්‍ය මූලාශ්‍රවලට වඩා ගොඩක් මේවා විශ්වාසදායකයි. මොකද කවදාවත් කිසිම දෙයක් නිසා ඒවා නැති වෙන්නේ නැහැ. මොකද ගලේ කොටලා තියෙන්නේ. එහෙම වුණාම පැවැත්ම පැවැත්ම ස්ථිරයි. සාහිත්‍යමය වශයෙන් තියෙන මූලාශ්‍රවලට වැඩිය මේවා ගොඩක් විශ්වාසදායකයි. උදාහරණයක් ඉදිරියට ගත්තොත් ටැම් ලිපි, පුවරු ලිපි, ගල්ගෙ ලිපි මේවා තමයි හොඳම උදාහරණ. සෙල් ලිපි වල තියෙන හොඳම උදාහරණ තමයි ගල්ගෙ ලිපි, පර්වත ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි. අපි ඊළඟට බලමු තව පුරාවිද්‍යාත්මක සාධක තමයි කාසියා නටබුන්. මේ කාසිය හොයාගන්නේ ඔය කැණීම් සිදු කළා තමයි මේ විදිහට කාසිය හොයාගන්නේ. මේ කාසිවල අතීතයේ තිබුණු ආර්ථිකයේ රජවරුන්ගේ නම් වෙළඳාම ගැන හොයාගන්න මේවා උදව් වෙනවා. මේවට කියනවා කහවණු කියලා. අපේ ඊළඟ උදාහරණ තමයි නටබුන් වලට උදාහරණ ගත්තොත් පැරණි දාගැබ්, වැව් මාලිගා, ප්‍රතිමා හා සිතුවම් මේ යටතට අයිති වෙනවා. මේන් පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් ඒ කාලේ තිබ්බ තාක්ෂණය ගැන. පැරණි කාසි ගත්තොත් මේවා අතීතයේ තිබුණු ආර්ථිකය ගැන. ඒක රජවරුන්ගේ නම් හා වෙළඳාම් ගැන හොයන්න මේවා තාම ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. එතන නටබුන් වලින් පැරණි දාගැබ්, වැව් මාලිගා, ප්‍රතිමා වගේ දේවල් ඉදි කිරීමෙන් ඒ කාලේ තිබ්බ තාක්ෂණය ගැන හොඳට ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. ඉතින් අද අපි කෙටියෙන් ඉගෙන ගත්ත දේවල් තමයි අතීත ඉතිහාසයේ නිවැරදිව ගොඩනගන්න මූලාශ්‍ර අවශ්‍යයි කියලා ඉගෙන ගත්තා. එතකොට මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක කියලා ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වෙනවා කියලා ඉගෙන ගත්තා. සාහිත්‍යමය මූලාශ්‍ර ගත්තොත් මහා වංශය, දීප වංශය වැනි ඉපැරණි පොත් මීට අයත් වෙන හොඳම උදාහරණ කියලා අපි මෙතනින් අද ඉගෙන ගත්තා. එතකොට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ගත්තොත් වෙනස් කරන්න බැරි හින්දා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ගොඩක් විශ්වාසදායක දෙයක් කියලා මූලාශ්‍රයක් කියලා ඉගෙන ගත්තා. ඊළඟ වීඩියෝ එකේදී අපි මේක තවත් සවිස්තරාත්මකව කතා කිරීමේ බලාපොරොත්තු වෙන අතර සමු ගන්නවා. වලට බොහොම ස්තුතියි.